අපලවලට මැණිකක්ම දාන්න ඕනද? සමාජයේ ඉන්න ගොඩ දෙනෙක් ජ්‍යොතිෂයත් එක්ක අපලවලට පිළියම් හොයද්දී මැණිකක් දාලා තමයි පිළියම් හොයන්න බලාපොරොත්තු වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ජනගත වෙලා තියෙන වැරදි මතයක්. පරාශර ජ්‍යොතිෂයේ අපලවලට පිළියම් විදිහට ක්‍රම 5ක් කියලා තියෙනවා. ඒ ක්‍රම 5 තමයි චර්යා, දාන, මන්ත්‍ර, වෘත, මැණික්. මේකේ පළවෙනි එක තමයි චර්යා. තමන්ගේ චර්යාව වෙනස් කරගන්න තමන්ගේ අපලට පිළියම් කරන්න පුළුවන්. මේකේ දෙවෙනි එක වෙන දාන. දෙවෙනියට තමන්ගේ කර්ම පිරිසුදු කරන්න දානය දීලා තමයි අපේ කර්මය පිරිසුදු කරගන්න ඕනේ. තුන්වෙනි එක මන්ත්‍ර. ඉන්දියානු මන්ත්‍ර ඒ ග්‍රහයට අදාළ මන්ත්‍ර තියෙනවා. ඒ මන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බුද්ධාගම කෙනෙක් විදියට නම් පිරිත් පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි එක වෘත. වෘත කියන්නේ අපිට වෘතයක් සමාදන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මස් මාළු කන්නේ නැහැ මෙන්න මේ දිනේදී. ඒ ග්‍රහයට අදාළ දිනයකදී සම්පූර්ණයෙන් අපි මස් මාළු කෑමෙන් මත්පැන් වලින් වැළකීලා ඉන්නවා. එහෙමත් නැත්නම් අපිට මවුන උතයක් වගේ. ඒ කියන්නේ අපිට කතා නොකර පැය දෙකක් විතර තනියම ඉන්න පුළුවන් නම් අන්න ඒ වගේ වෘත සමාදන් වෙන එකක් තමයි මේ හතරවැන්නෙන් කියන්නේ. ඉතින් ඔන්න ඔය කියන මැණික් තමයි පස්වෙනියට එන්නේ. ඒ කියන්නේ පරාශර ජ්‍යොතිෂ ක්‍රමයේ අපල දුරු කරන්න තියෙන අවසාන ක්‍රමය. ඉතින් යම් කිසි ක්‍රමවේදයක අවසානට තියෙන එක අපි දැන් අද මුලටම ගෙනල්ලා ඔක්කොටම කලින් මැණික් දාන්න හදන්නේ. ඒක කරන්නේ එහෙම නෙමෙයි. මුලින්ම කරන්න ඕනේ තමන්ගේ චර්යාව වෙනස් කරගන්න ඕනේ. දෙවෙනියට දානමාන, තුන්වෙනියට මන්ත්‍ර, හතරවෙනියට වෘත, පස්වෙනියට තමයි මැණිකක් පළඳින්න ඕනේ. ඉතින් අදින් පස්සේ මැණිකක් පළඳින්න හිතනවා නම් ඊට කලින් චර්යාවන් වෙනස් කරගෙන දානමාන දීලා පිළිවෙලට එන්න. ඒව ඔයා කරනවා නම් විතරක් මැණිකක් පළඳින්න. නැත්තම් අවසානට තියෙන එකක් මුලට ගේන්න හදන්න එපා. අනිත් එක තමයි මැණිකක් එහෙම නිකන් පළඳින්න බෑ. සති දෙකකට සැරයක් මැණිකට අදාළ දියරෙන් පිරිසිදු කරලා ඒ මැණිකට අදාළ මන්ත්‍රයෙන් 108 වාරයක් තමන් විසින්ම ජප කරලා තමයි පළඳින්න ඕනේ. එහෙම පළඳින්න බැරි නම් ඒ මැණිකේ ඇති ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඔයා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා නම් ඔයාගේ අදහස පල්ලෙහාන් ලියාගෙන යන්න. හම්බෙමු තව වීඩියෝ එකකින්.